මම පොදු හෙදකමුතුවේ ප්‍රධාන ලේකම් ටෝනි ප්‍රනාන්දු අද දින සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණියේ සියලුම සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට 2026 අයවැයේදී හෙදකම වෙනුවෙන් සාධනීය කිසිම දෙයක් සිදු නොවීම පිළිබඳව සැකසංකා ඇති වෙන නිසා ඒ පිළිබඳව අමාත්‍යවරයා ඇතුළු සීල බලධාරීන් දැනුවත් කිරීමටයි අපි තාමත් බලාපොරොත්තු වෙනවා 20න් 1යි 161යි දීමට මේ රජයේ මැදිහත් වෙයි කියලා. දෙවනුව අපගේ ප්‍රධාන ඉලක්කය විය යුත්තේ සියලුම හෙදෙවියන්ගේ 2006 චක්‍රලේඛනය මගින් අවශ්‍ය කරන ලද මානවික සේනීය වැටුප්තලය සහ දීමනා ලබා ගැනීම. 3. උපාධියට සරලන ස්ථීර වැටුප්තලයකට පත් කර එහි දීමනා සහ වැටුප් ලබා ගැනීම. 4. මාස්ටර් සිස්ටම් මේන්ටනන්ස් තන්තුරක් ස්ථාපිත කර ඒවාහි වැටුප් විෂමතාවය සකස් කර ගැනීම. 5. හෙදකම ඒකකවෘත සේවයක් බවට පත් කර ගැනීම. 6. හෙදමගමේ අභිමානයට බලපාන ගැටලු විසඳා ගැනීම. මේ පිළිබඳව සියලු දෙනාම දැනුවත් කර සෞඛ්‍ය බලධාරී සියලු දෙනාම දැනුවත් කරන්න ඕන. ඒ ඇත්ත වශයෙන්ම මෙන්න මේ අවශ්‍යතාවයන් තියෙන බව දැනගන්න ඕනේ හෙදෙවියන් වන අපි සියලු දෙනාමයි. මේ සම්බන්ධව අපි කරන යම් කර්තව්‍යයන්හිදී අපේ සහයෝගය දෙන්න මේස තමයි මම ඉල්ලලා සිටින්නේ. අපි අද දින සියලුම සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳව දැනුවත් කරනවා. රාජ්‍ය සේවකයන් සඳහා විධිවත් වැටුප් පරිගණන නිර්මාණය කිරීමට පාර්ලිමේන්තුවේ සකස් කරන ලද අනු කමිටුවට ගරු චන්දන සූරාරත්න මන්ත්‍රීතුමා වෙත අපි විසින් ලියන ලද ලිපියේ සඳහන් කරුණු ඇමතිතුමාටත් සෞඛ්‍ය ලේකම්තුමාටත් හෙද අධ්‍යක්ෂක අධ්‍යාපන හෙද අධ්‍යක්ෂක රෝහල් යන සියලු දෙනා දැනුවත් කිරීමට තමයි මේ පැමිණියේ. ඒ නිසා අපි මේ ඉල්ලන්නේ කිසිම විදියකින් පොදු හෙදමුතුවට බැඳෙන්න කියලා නෙමෙයි. මේ සියලු හෙදෙවියන්ගෙන් ඉල්ලන්නේ පොදු හෙදමුතුවට බැඳෙන්න කියලා නෙමෙයි. අපි මේ රජයත් අනිත් ප්‍රධාන සංගමුත් උද්දීපනය කර මේ සඳහා යොමු කිරීමට අවශ්‍ය කරන කාරණාවලදී අවසානයේ එකතු වෙන්න කියලා තමයි අපි මේ ඉල්ලන්නේ. ඒ නිසා කරුණා කරලා සියලු දෙනාම දැනුවත් කරන්න ඕන. අපි මේ වෙලාවේ මේක කරගත්තේ නැත්නම් මේ අපි පත් කරගත්ත රජය මේ අපේ සියලු දෙනාම එකතු වෙලා පත් කරගත්ත රජය හැම රජයක්ම මේ හෙදියන්ගේ 2006 ඉඳලා හෙදියන්ගේ මේ මානවික සේනීය වැටුප ලබා ගැනීමට මඟ හැරියා. ඒකට ප්‍රධානම හේතුවක් වුණේ ඒ කාලේ හිටපු වෘත්තීය සමිතිවල යම් අතපසු වීම් තමයි. මේ අවස්ථාවේ මම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ සියලු වෘත්තීය සමිතියන් එකතු වෙලා අපේ සංගමයට බැඳෙන්න ඕනේ නෑ. මේ සංගම් වල ඉන්න ගමන්ම මේ පිළිබඳව කරන කටයුතු රජය පෙළඹවීමට මැදිහත් වෙන්න කියලා තමයි. මම දැන් ආරාධනා කරනවා ගරු සොයිරු ධර්මවර්ධන මහතාට උපාධියේ අත්‍යවශ්‍යතාවය සහ උපාධිය වැඩි සකස් කර ගැනීමේ අත්‍යවශ්‍යතාවය පිළිබඳව ඔබ දැනුවත් කිරීමට මේ සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කිරීමට ආපු කාරණාව පිළිබඳව මම පොදු හෙදකමුතුවේ ප්‍රධාන සංවිධායක ටීඑම් ධර්මවර්ධන. ඔව් ඇත්තටම සියලුම හෙද විදුහල් හෙද පීඨ බවට පත් කරලා අන්තර්ජාතික සුසුකම්ලත් විෂය මාලාවක් අනුව හෙදියන් බිහි කිරීමට රජය පෙළඹවීම අපේ මූලිකම අරමුණක් වෙනවා. ඒ අනුව ගරු ජනාධිපතිතුමා උසස් අධ්‍යාපන අමාත්‍යතුමිය වෙන ගරු අග්‍රාමාත්‍යතුමිය ඒ වගේම සෞඛ්‍ය ඇමතිතුමා මේ වෙන විටත් පොදු හෙදමුතුව විසින් දැනුවත් කරලා තියෙනවා. මේක පෙර පැවති සියලුම රජයන් හෙද විදුහල් උපාධි පීඨ බවට පත් කිරීමට සූදානම් වුවත් එහිදී යම් අදිසි හස්තයන් මගින් අවස්ථා කීපයකදීම කඩාකප්පල් වුණා. ඒ අනුව ඒවා සාක්ෂාත් කිරීම ගැනීමට නොහැකි වුණා. නමුත් මේ අවස්ථාවේදී අපි හදන්නේ අප විසින් පත් කර ගන්නා ලද මේ රජයෙන් ඒ සාක්ෂාත් කර ගැනීමටයි. ඒ සඳහා ඇත්තටම සාධනීය සහ ඒවා කියන්නේ යථාවත් කරනු ලැබනු ඇතයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම මේදී කියන්න ඕනේ ඇත්තටම හෙද සේවයේ උසස් වීම වන හෙද සොයුරු සොයුරියන් වගේම විශේෂ ශ්‍රේණියේ හෙදෙල්දාරින් ඒ කියන්නේ මේටන් තනතුරු සඳහා සුදුසු නාමයන් වැටුප් කිසිම දෙයක් මේ වෙන විට සකසා නැහැ. ඉතින් ඒවත් අවශ්‍යයි. මේ අවශ්‍යතාව සඳහා පරිපාලනය ඒ වගේම සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමටත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.